ඉතින් යාළුවනේ පුංචි වීඩියෝ එකක් UK වල මෙඩ්වේ කේන් ටවර්ට ඉන්න කට්ටියට වැදගත් වෙන බස් වල ට්‍රැවල් කරන කට්ටියට වැදගත් වෙන වීඩියෝ එකක්. අවසාන ටර්න් එක අවසාන ට්‍රිප් එක යන්නේ මේ තියෙන මේ ස්ටෑන්ඩ් එක. නම් බස් නැහැ අවසාන වෙලාව දැන් කියනද සෙනසුරාදා දවසක් 7යි වෙලාව. දැන් නම් පාළුවේ වෙන පාළුවට ගිහිල්ලා තියෙන ස්ටෑන්ඩ් එක. මම මේ වීඩියෝ එකෙන් කියනවා ටිකට් වර්ගක මොනවද කියලා වෙලා අඳුන ගන්න පුළුවන් නැහැ. ඒ කියන්නේ මෙඩ්වේ වල කෙන්ට් වල ට්‍රැවල් කරන කට්ටියට යුනිවර්සිටිස් හොස්පිටල් වල වැඩ කරන කට්ටියට ගොඩක් වැදගත් වෙනවා මොනවද ටිකට්ස් වර්ග කොහොමද ටිකට්ස් ගන්න ඔයගොල්ලෝ ජර්නි එකක් යනකොට ඒ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. හරි අපි බලමු එහෙනම් ටිකට් මැෂින් එක ගාවටම තියෙන මොනවද තියෙන ටිකට්ස් වර්ග කියලා. ඔයාලට ඉස්සෙල්ලා මම කියන්නම් ජර්නි එකකද සාමාන්‍යයෙන් මයිල්ස් එකමාරක් ඇතුළත ටිකට් එකේ අවම ගාස්තුව £1.90 හෝ £2.40 වගේ වෙනවා. ඊට පස්සේ එතනින් එහාට £3 තමයි කොච්චරම ඕනම දුරක් ගියත් ඔයාලට £3 තමයි මැක්සිමම් charge එක. ඒකෙදි අපි one way tickets තමයි issue කරන්නේ, return tickets issue කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට ගමනක් ජර්නි එකක් ගිහිල්ලා එනවා නම් ටිකට්ස් දෙකක් ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් බලමු අපි ටිකට්ස් වර්ග මොනවද කියලා වෙලා. ඒ කියන්නේ දැන් මුලින්ම තියෙන adult single. ඒ කියන්නේ අපි adult කෙනෙක් යනවා නම් adult කෙනෙක් කියන්නේ අවුරුදු 16ට වැඩි ඕනම කෙනෙක් adult කෙනෙක් හැටියට තමයි සැලකෙන්නේ. එයාලට ජර්නි එකේ සාමාන්‍යයෙන් අර කිව්වා වගේම මැක්සිමම් දුර කියන්නේ මැක්සිමම් වෙන්නේ pound 3ක් තමයි. නමුත් ඒක හවස 7න් පස්සේ pound 2.50ක් වෙනවා. £2.50 වෙනවා after 7 pm. ඒකත් මතක තියාගන්න ඔයාලා. ගාන අඩු වෙනවා after 7 pm 50p අඩු වෙනවා. ඊට පස්සේ child single child කෙනෙකුට one way ticket එකක් child කෙනෙක් හැටියට යන්නේ අවුරුදු 5ත් අවුරුදු 16ත් අතර කෙනෙක්ට ටිකට් එකක් ගන්න වෙනවා. අවුරුදු 5ට වැඩි නම් අවුරුදු 16ට අඩු නම් child ticket එකක් 16ට වැඩි නම් එයා adult කෙනෙක්. අවුරුදු 5ට අඩු නම් ටිකට්ස් ගන්න ඕන වෙන්නේ නැහැ. යට free travel තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන adult blue water කියලා වෙනවා single. ඔයාලට මේ ටිකට් එක ඒ කියන්නේ blue water යන කෙනෙක් නම් වැදගත් වෙනවා. මේ ටිකට් එක blue water වලට transfer ටිකට් එකක් හැටියට ගන්න පුළුවන්. ඔයාලට ඕනම තැනකින් නැගලි වෙලා චතම් හරි ඕනම තව බස් දෙකක මාරු වෙනවා නම් ඔයාලට blue water බස් එකක් ගන්න පුළුවන්. මේ ටිකට් එකෙන් ඔයාලට blue water බස් එකකට ඇවිල්ලා ඒකට නැගලා ඒකෙන් ටිකට් එක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා හිතන්නකෝ ඔයාලා ඉන්න තැනට චතම් වලට ඇවිල්ලා චතම් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා චතම් ස්ටෑන්ඩ් එකෙන් ඔයාලට blue water බස් එකක් ගන්න ඕන නම් එයාට blue water බස් එකේදී ඔයාලට payment එකක් කරන්න ඕනේ pound 3ක්. ඔයාලා ආපු බස් එකට pound 3ක් ගෙවන්න ඕනේ. ඒතර pound 6ක් ගෙවන්න ඕනේ. මේ ටිකට් එකේදී ඔයාලා pound 3ක් ගෙවලා වෙලා blue water බස් එකට නැගලා මේ ටිකට් එක පෙන්නලා ඔයාලට ඒකේ travel කරන්න පුළුවන්. ඒක blue water යන කට්ටියට වැදගත් වෙන ටිකට් එකක්. ඒ වගේම child-ලටත් ඒ වගේම blue water transfer ටිකට් එක තියෙනවා. ඒ වගේම day tickets තියෙනවා. adult midway day ticket. ඒ කියන්නේ midway area zone එක ඇතුළත යාට ඒ දවස ඇතුළත travel කරන්න පුළුවන්. pound 8.20ක් වෙන්නේ ඕනම වෙලාවක් ඇතුළත. Arriva ඒ කියන්නේ Arriva company ඇතුළත විතරයි. අපේ company ඇතුළත විතරයි. දවසේ ඕනම බස් ප්‍රමාණයක ඒ දවස් ඇතුළත ඕනම වාර ප්‍රමාණයක් travel කරන්න පුළුවන්. adult Kent and Medway කියන්නේ Medway zone එක සහ Kent zone එක දෙකම coverage වෙන zone එක. කියන්නේ ඔයාලට blue water Maidstone යනවා නම් Kent and Medway day ticket එකක් ගන්න ඕනේ Kent. මොකද Medway zone එකට වඩා Kent zone එක ලොකුයි. ඔයාලට තව වැඩිපුර ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඊට අමතරව family Medway day ticket. family Kent and Medway day ticket. ඒ කියන්නේ family එකකට කියන්නේ two adults and two kids. ලාට දවස පුරාම මේ ගාස්තුව ගෙවලු වෙලා දවස පුරාම travel කරන්න පුළුවන්. එතකොට ඕනම Arriva බස් එකක ඒගොල්ලන්ට මුළු දවස පුරාම travel කරන්න පුළුවන් Kent සහ Medway zone එක අතරතුර. ඒ වගේම child Kent and Medway child කෙනෙකුට දවස පුරාම travel කරන්න පුළුවන් Kent and Medway zone එක අතරතුර. family Medway day ticket. family Medway day ticket එකට ඔයාලට Medway zone එක විතරයි travel කරන්න පුළුවන්. Kent zone එකේ travel කරන්න බෑ. ඒ කියන්නේ blue water Maidstone යන්න බෑ. එතකොට Medway day ticket එක අඩුයි. Kent and Medway day ticket එක family 18.50යි 14.50යි. ඒ කියන්නේ zone එක
කෙන්ට් සෝන් එකයි මිඩ්වේ සෝන් එකයි දෙකේම travel කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වැදගත් ටිකට් එකක් තියෙනවා adult discovery day ticket. මේ discovery day ticket එකේදී ඔයාලට ඕනම බස් කම්පැනියක් travel කරන්න පුළුවන්. ඒ කියන්නේ Eriva, Stagecoach, ASD, New Ventures ඒ වගේ ඕනම බස් කම්පැනියක ඔයාලට travel කරන්න පුළුවන්. මුළු දවස තුලම කෙන්ට් and මිඩ්වේ zone දෙකේම මුළු දවස පුරාම ඕනම බස් කම්පැනියක මේ ටිකට් එක ගත්තාම travel කරන්න පුළුවන් adult කෙනෙකුට. ඒ වගේම child කෙනෙකුටත් මේ ටිකට් එක තියෙනවා. ඒක වගේම family එකකටත් travel කරන්න පුළුවන් පවුම් 20යි 2 adults 2 kids ඕනම බස් කම්පැනියක එදා දවස ඇතුළත තුල ඕනම බස් කම්පැනියක් කරා. අනිත් ටිකට්ස් අපේ කම්පැනි තුල විතරයි Eriva කම්පැනි තුල විතරයි travel කරන්න පුළුවන්. ඒ වගේම duo midway කියන්නේ දෙන්නෙක් ජෝඩුවක් travel කරනවා නම් ඕනම කපල් එකක් හරි යාළුවෝ දෙන්නෙක් travel කරනවා නම් midway zone එකේ ඒ දෙන්නට ගන්න පුළුවන් ඒ දවස ඇතුළත තුල. ඒ වගේම duo Kent and midway Kent සහ midway zone දෙකේම travel කරන්න පුළුවන් දෙන්නෙකුට travel කරන්න පුළුවන්. adult midway inner day කියලා තව එකක් තියෙනවා. ඒකෙදි travel කරන්න පුළුවන් Stroud, Gillingham සහ Chatham town cities අතරතුර පමණයි. ඒක inner කියන්නේ ඒ ඇතුළත රවුම ඇතුළත විතරයි. ඒ වගේම ඔයාලට ගන්න පුළුවන් ඒ හැම ටිකට් එකකම weekly pass එකක් හැටියට ගන්නත් පුළුවන්. අරක මුලින්ම තියෙන එක day එකට විතරයි. ඔයාලට ඒ වගේම මුළු සතියෙම travel කරන්න ගන්නත් පුළුවන්. මේ හැම ටිකට් එක වර්ගයක්ම මම කලින් කියපු හැම ටිකට් වර්ගයකම සතියෙම travel කරන්න පුළුවන් විදිහට ගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට day එකේ වගේම week එකේදීත් ඔයගොල්ලන්ට ටිකට් එකක් issue කරනවා. ඒ ටිකට් එකේදී barcode එකක් එනවා. ඔයාලා ටිකට් එක ළඟ තියා ගන්න ඕනේ. barcode එක මෙතන scanner එකට barcode එක අල්ලලා scan කරාම ඔයාලට ටිකට් එක ගමන් කරන්න පුළුවන්. එතකොට ටිකට් එක valid. ඔයාලට මෙතනින් beep සද්දයක් එනවා. ඒක scan කරාම එතකොට ටිකට් එක scan වෙලා ඔයාලට ගමන් කරන්න පහසුව වෙනවා. එතකොට ඔයාලට සැරින් සැරේ ටිකට් ගන්න අවශ්‍ය නැහැ. day එකක් හරි week එකක් හරි ඔයාලට travel කරන්න බලාපොරොත්තු තියෙනවා නම් ඒක ලේසි. ඒ වගේම මේ ටිකට්ස් හැම දෙයක්ම ඔයාලට වෙබ්සයිට් එක හරහා මිලදී ගන්න පුළුවන් online card payment කරලා ඒ ටිකට් එක. එතකොට phone එකට එන්නේ image එකක් barcode එකක් ඒ වගේම paperless ඔයාලට ඒ විදිහටත් purchase කරලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා travel කරන කට්ටියට වැදගත් වෙනවා බස් වල. එහෙනම් like එකක් comment එකක් share එකක් දාලා ඔයාලට comment එකක් මොනවද අඩුපාඩු මොනවද තව ඔයාලා දැනගන්න ඕනේ කියලා දේවල් අලුත් දේවල් comment එකක් දාලා දැනුවත් කරන්න. thank you.